අද බබාට බ්‍රොකොලි බත් එකක් හදමු. බ්‍රොකොලි සුපර් මාකට්ස් වලින් ගන්න පුළුවන්. බ්‍රොකොලි කියන්නේ බබාගේ ප්‍රතිශක්තිය වැඩි කරන දෙයක්. ඒකේ තියෙන තන්තු නිසා බබාගේ මලබද්ධයත් වළක්වනවා. ඒ වගේම චූටි බබාගේ ශරීරයට ඕන විටමින රාශියක් මේ බ්‍රොකොලි වල ඇතුළත්. මං අද ගන්නේ මේ කුරුළු තුඩ කියන හාල් වර්ගය. ඒක හරීම පෝෂණීය දේශීය හාල් වර්ගයක්. මේකට වතුර ටිකක් දාලා මම විනාඩි 15ක් විතර පැගෙන්න තියනවා. දැන් බලමු බ්‍රොකොලි කොහොමද හොදගන්නේ කියලා. මම මේකට වතුර ටිකක් දාලා ඒකට ලුණු චුට්ටක් දානවා. මේක විනාඩි 10ක් විතර පැත්තකින් තියනවා. මොකද මේක ASCII චූටි සත්තු පණුව ඉන්න පුළුවන්. මේ ලුණු වතුරට ඇතුලේ හැම චූටි සත්තු ඉන්නව නම් එළියට එනවා. හැබැයි චූටි බබාට ලුණු දෙන්න බැහැනේ. ඒ නිසා අපි උයන්න කලින් මේකේ ලුණු ටික යනකම් හොඳට 3-4 වතාවක් හොද ගන්න ඕන. අර කලින් පෙගෙන්න තියපු හාල් එක මම මේ 4 වතාවක් හොදගෙන අරන් තියෙන්නේ. මේකට මම අල සහ කැරට් ටිකක් දා ගන්නවා. මේකට මම මාළු කෑල්ලක් දා ගන්නවා. මේකට වතුර ටිකක් දාලා ටිකක් වෙලා පිස ගන්නවා. දැම්මම බ්‍රොකොලි දාන්න එපා. දැන් මේකේ වතුර හිඳිලා තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට මගේ හොදගත්ත බ්‍රොකොලි ටික දා ගන්නවා. මේකට උකු පොල් කිරි ටිකක් දාලා පොල් කිරි ටික හිඳනකම් උයා ගන්න ඕන. මේ ගාන ඇති. දැන් පොල් කිරි ටික හොඳට හිඳිලා තියෙන්නේ. ඒ වගේම කැරට් අල හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම ලිපෙන් බාගෙන මේක පොඩි කර ගන්නවා. ඔයාගේ බබත් කනව හොරයි නම් බ්‍රොකොලි දාලා try කරලා බලන්නකෝ. එහෙනම් තවත් අලුත් රෙසිපි එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.